හරි එහෙනම් කාටත් අයිබුවන් අද අපි පටන්ගත්තු දෙවනි වීඩියෝ එක කියන්නේ පටන්ගත්තු වැඩේ දෙවනි වීඩියෝ එක තමා ආරම්භ කරන්න යන්න. එතකොට 2016 පේපරේ පරිමාව හා ලඝුගණක ගාන පටන් ගත්තා. එතකොට අද මම බලාපොරොත්තු වෙනවා 2017 18 පේපර් එකට යනවට වඩා අපිට මෑත කාලේ ආපු ගණන 2024 25 අවුරුද්දේ පරිමාව හා ලඝුගණක ගණනට දෙවැනි පත්‍රයේ පරිමාව හා ලඝුගණක ගණනට ආපු ප්‍රශ්නය පැහැදිලිව එකතරම් දුරට ඔයාලට අවබෝධ කරගන්න මම මේ ප්‍රශ්නය අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මං හිතනවා ඔයාලට කලින් ප්‍රශ්නේ තේරෙන්නේ නැති කියලා බොහෝ දුරට තේරෙන්නේ නැති දේවල් තියෙනවා නම් ඔයාලට පුළුවන් මාව කන්ටැක්ට් කරගෙන මගෙන් ප්‍රශ්න අහලා කිසිම ප්‍රශ්නයක් නැතුව ඒවා විසඳ ගන්න. හරි අපි බලමු එතකොට මේ පේපරේ 2024 සහ 25 ඔලෙවල් පරිමාව ගණන තමයි අපි සූදානම් වුණේ. එතකොට මේ ගණන කියලා තියෙන්නේ අපිට මතකයි 2016 ගණන. 2016 ගණනේ දුන්නේ ගෝල සහ සිලින්ඩර අතර සම්බන්ධතාවයක්. එතකොට මේ ගණනේ අපිට කියලා තියෙනවා පැත්තක දිග සිම්පල් A සමචතුරස්‍රාකාර පතුලක් සහිත උස 2යි ඒ වූ කුඩා ඝන ලෝහ ඍජු පිරමීඩ 9ක් උණු කරලා හදනවලු සිලින්ඩරයක්. අපි ඕක ඇඳගමු චුට්ටක්. කොහොමද ඇඳගන්නේ? අපි දන්නවා ඔය පිරමීඩේ අපි දැකලා තියෙනවා පිරමීඩ කාටුන් වලත් අපි දැකලා තියෙනවනේ. ඒකට පිරමීඩේ මෙන්න මේ වගේ පතුල අපි ඇඳගත්තොත් ඔන්න ඔය වගේ වස්තුවක්. එතකොට මේ වස්තුවේ මෙන්න මේ වස්තුවේ මේ පතුල මම මේ දැන් පොඩ්ඩක් මේ වටේට මේ යා කරන පතුල මෙන්න මේ පතුල සමචතුරස්‍රයක්. සමචතුරස්‍රයක් කියන්නේ මේක දිහා කෙනෙක් උඩින් ඇහැ තියලා බලනවා කියනවා. එහෙම බැලුවොත් ඕක සමචතුරස්‍රයක්. අපිට පේන්නේ සමචතුරස්‍රයක් විදියට. පතුල සමචතුරස්‍රයක් විදියට. එයාලා කියන ඔය සමචතුරස්‍රයේ පාදයක දිග මෙන්න මේ පතුලේ සමචතුරස්‍රයේ පතුලේ පාදයක දිග සිම්පල් ලේලු නම් සිම්පල් ලේලු. ඒ කියන්නේ මෙන්න මේ පැත්තක දිග සිම්පල් A කියලා අපිට දාගන්න පුළුවන්. මේ හැම එකම සිම්පල් A. සහ එයාලා අපිට කියනවා මෙන්න මේ පිරමීඩේ උස. මෙන්න මේ උස කියන්නේ මෙන්න මේ ශීර්ෂයේ ඉඳලා පතුලේ සමචතුරස්‍රයේ තියෙනනේ ඒකේ මධ්‍ය ලක්ෂයට තියෙන ලම්බක උස. එතකොට මේ ලම්බක උස කීයද කියලා තියෙනවා අපිට සිම්පල් 2A. හරිනේ. මෙන්න මේ වගේ පිරමීඩයක්. මේ පිරමීඩ පාවිච්චි කරලා මේ පිරමීඩ එකක්ද නැහැ මේ වගේ පිරමීඩ 9ක් පාවිච්චි කරලා මේ වගේ පිරමීඩ 9ක් පාවිච්චි කරලා හදනවලු. අරය සිම්පල් R අරය සිම්පල් R කියද අරය සිම්පල් R උස සිම්පල් 3යි R වෙච්ච සිලින්ඩරයක්. ඉතින් එදා මතක ඇති වස්තුන් දෙකක් තමයි දුන්නේ. දැන් ඔයාලට තේරෙන්න ඕන මේ ගණන රටාව පරිමාව ගණන රටාව මොකද්ද? මුල් කොටසේ රටාව මොකද්ද කියන්නේ. එතකොට අපිට කියලා තියෙන මෙතන මොකද්ද? පිරමීඩයක් සහ සිලින්ඩරයක් අතර සම්බන්ධතාවය. එයාලා අපිට එච්චරමයි කියන්නේ. ඇයි එච්චරමයි කියන්නේ? දැන් එයාලා කියනවා මෙන්න මේ පිරමීඩ 9ක් පාවිච්චි කරලා සිලින්ඩරයක් හැදුවා. එච්චරයි කියන්නේ. වෙන මොකුත් කියන්නේ. ඊට පස්සේ ඒක කියලා ඉවරම ගමන් කියන්නේ මොකද්ද? යම් කිසි ප්‍රකාශනයක් මම ඒක ලියන්න. A සමානයි ඒ ඝණය සමානයි පයි බෙදීම 2යි R ගේ ඝණය. මෙන්න මේක බව පෙන්වන්න. ඉතින් එදත් මේ වගේ දෙයක්ම නේ උනේ කලින් ගණනෙත් මේ වගේ දෙයක්මයි උනේ. හැමදාම වෙන්නේ මොකද්ද? මොකක් හරි පරිමාව අතර සම්බන්ධතාවය. මෙයාව උණු කරලා හරි මොකක් හරි කරලා එයාගේ ලෝහ ටික අරගෙන තවත් කෙනෙක් හදනවා. ඉතින් අපි ඕකට ලියන්න පුරුදු වෙන්න ඕන මොකද්ද? මෙතන වෙන්නේ මොකද්ද කියලා ලියාගත්තා නම් හරි. මම ලියනවා පිරමීඩ 9ෙහි පරිමාව සමානයි සිලින්ඩරයෙහි පරිමාවට. ඔන්න කතන්දරේ. ඕක නීතින් අපි දන්න එකම දේ එයාලා අපිට තකහණියක් මෙන්න මෙයා පෙන්වන්න කියලා කිව්වට ඉතින් අපිට එකපාර කොහොමද පෙන්වන්නේ කියලා ඔළුවට එන්නේ. මේ ඒකට තමයි මෙයාලා මේ හැඩ ගැහිලා මේ කතන්දරේ දීලා.
මොකක්ද කියලා තියෙන්නේ මෙන්න මේ වගේ පිරමීඩ 9ක් පාවිච්චි කරලා මෙයා හද මේ 9 උමු කරලා හරි කොහොම හරි කරලා ලෝහ ටික අරගෙන යම් කිසි අච්චු ටිකකට දාලා මේ වගේ සිලින්ඩරයක් හද එච්චරයි. ඒකට අපිට තේරෙන්න ඕන මෙයාගේ තිබුණු පරිමාව තමයි මෙයා වෙලා තියෙන්නේ. වෙන කිසි දෙයක් නෑ මේ ගණනක් පරිමාවනේ. ඒකට පරිමාව තමයි පාදක වෙන්නේ. හරි. අපි බලමු පිරමීඩ 9 පරිමාව හොයන්න. දැන් ඔයාලා හිතනවා කොහොමද දෙයියනේ පිරමීඩේ පරිමාව හොයන සූත්‍රය මොකක්ද? අමතකයි. විභාග වෙලාවට කලබලයි. අපිට ඒක මං කලින් ගන්නෙත් කිව්වා පේපරේ පටන් ගන්න තැනම මේ අපිට දෙන ගණන් දෙකේ මේවා දෙක සූත්‍ර දෙක දෙනවා ලස්සනට. ඉතින් ඒකට බය වෙන්න දෙයක් නැහැ. අපිට ඒක කියලා තියෙනවා පතුලේ වර්ගඵලය කැපිටල් A ද උස h ද වන ඍජු පිරමීඩයක පරිමාව 3න් 1යි AH කිය. මොකද්ද 3න් 1යි AH. මේ A කියන්නේ මේ පතුලේ වර්ගඵලයට. මේ පතුලේ වර්ගඵලය. H කියන්නේ මෙන්න මේ උසට. දැන් හරි ඔක්කොම හරි කියන්නකෝ. පිරමීඩ එකක පරිමාව තමයි මේ තියෙන්නේ. මේ පිරමීඩ 9ක් ඕන ළමයි. ඒතකොට පිරමීඩ 9ක්. පිරමීඩ එකක් මෙච්චර නම් පිරමීඩ 9ක් බලන්න අපි ගුණ කරනවා 9යි. ඕක සමානයිලු සිලින්ඩරේ පරිමාවට. සිලින්ඩරේ පරිමාව වෙන සූත්‍රය මොකද්ද? phi r වර්ග h. phi r වර්ග h. දැන් ඉතින් හෙමින් තාලේ දන්න විදියට සූත්‍ර ටික දාලා අපි හිමීට ආදේශ කරමු. 3න් 1යි ඒ කියන්නේ පතුලේ වර්ගඵලය. පතුල මොන වගේද? පතුල සමචතුරස්‍රය. පතුල සමචතුරස්‍රය යන සමචතුරස්‍රයේ පාද හතරම සමානයි. එක පාදයක දිග සිම්පල් ලේල්. අපි දන්නවා පතුල සමචතුරස්‍රයක් නම් සමචතුරස්‍රයේ වර්ගඵලය හොයන්නේ අපිට ඕන හිතා ගන්න පුළුවන් දිග ගුණ කිරීම පද නැත්නම් පාදයක වර්ගය. ඒ ගුණ කිරීම ඒ. ඔන්න ඒට දෑවේ ආදේශය. h කියන්නේ කීයද? උස 2i. 2i. ගුණ කිරීම 9. ගුණ කිරීම 9 සමානයි 5. දැන් ඔන්න කට්ට වෙන්න ඕන. මං කලින් ගණනෙත් කිව්වා කට්ට වෙන්න ඕන. බලන්න මේ 5 කියන එක්කෙනා ආදේශ කරන්න ඕනද? 5 සමානයි කීයද? අපි දන්නවා කවුරුත් දන්නවා 5 සමානයි 7න් 22. මෙයා ආදේශ කරන්න ඕනද ළමයි? මෙයා අපිට පෙන්වන්න කියලා යාලා දීලා තියෙනෝනේ කරන්න. මේ ගණනේ ඒ 5 ඉන්නවා. දැන් අපිට මේකට ඈඳ ගන්නත් ඕනේ 5. ඔයාලා දැන් මෙතන තියෙන 5ට 7න් 22 දැම්මොත් 5 නෑනේ. පෙන්න ගන්න මෙතෙන්ට කෙනෙක් පෙන්න ගන්න 5 නෑනේ. ඒක නිසා හොඳට මතක තියාගන්න මේ ටයිප් A ගණන් වල කට්ට වෙන්න ඕන. කට්ට වෙන්න ඕනේ කියන්නේ මේ වගේ තැන්වල බලන්න 5ට අපි ආදේශ කරනවද? කරොත් මොකද වෙන්නේ? අන්න එහෙම හිතලා 5ට මං ආදේශ කරන්නේ නැහැ. මං 5ට කොහොම ඉන්න දින? 5 r වර්ග. දැන් මේ කවුද මේ? කොහේ r කෙනෙක්ද? සිලින්ඩර්. මේ තියෙන සිලින්ඩර් හරිම ලේසි. අපි ගානේ රූප සටහනක් අතනගත්තා ටක් ගාලා බැලුවා ටක් ගාලා දැන් පේපරේ බල බල ඉන්න ඕනේ නැහැ. තව චුට්ටි තප්පරයක් හරි කාලේ ඉතුරු වෙනවා. එතකොට r කීයද? සිම්පල් r එක ගානෙම තියෙන්නේ r වර්ග. ඒ සූත්‍රයට අනුව වර්ග වෙන්නේ. ගුණ කිරීම h. h කියන්නේ 3යි. සියලු දත්ත දීලා තියෙනවා අපිට. දැන් වැඩේ හරි. දැන් අපි කතාව තේරුම් ගත්තා. මොකද්ද කතාව? මෙන්න මේ වගේ පිරමීඩ 9ක් පාවිච්චි කරලා සිලින්ඩරයක් හදනවා. ඒ සිලින්ඩරය අපි දන්නවා. එතකොට මොකද්ද තේරෙන්න ඕන? පිරමීඩ 9 පරිමාව දෙයනේ සිලින්ඩරයේ පරිමාවට සමාන වෙන්නේ. අපි ලියුවා පිරමීඩ 9ක එකක ගුණ කරා 9. ඒ වගේ සිලින්ඩර එකක්. මේ සිලින්ඩරයක් විතරයි. ඔන්න අපි ආදේශ කරා. කොහොම හරි කරලා දැන් කරන්න ඕන සුළු කරලා කපලා කොටලා මොකක් හරි කරලා මෙන්න මේක පෙන්න ගන්න තියෙනවා. මොකද්ද පෙන්වන්න ඕනේ? ඒ ගණය තනි කරලා තියෙන්නේ. එහෙම හිතාගන්න. මේ ගණනේ ඒ ගණය එක පැත්තක තියෙන අනිත් සෙට් එක තව පැත්තක තියෙන. දැන් අපි අපේ අවසාන ටාගට් එක මොකද්ද වෙන්න ඕන? මෙන්න මේ ඒ ගණයක් එක පැත්තක තනි කරලා අනිත් සේරම අනිත් පැත්තට පළවා හරිනේ. තේරුණා නේද? එතකොට අපි මේ ටික ලියාගෙන දැන් මෙතනින් මෙතෙන්ටක් මම හිතනවා තේරෙන්නේ නැති කියලා මම මෙතන ඉඳලා සුළු කරනවා අන්න අරයා එනකම්. හරි නේද? හරි. මම එහෙනම් දැන්ට මේක මකා ගන්න මේ සූත්‍රයට ඉඩ ඕන නිසා. හරි ළමයි බලා ගන්න. මම මේක ආයෙ උඩින් ලියා ගන්න. 3න් 1යි 3න් 1යි ඒ ගුණ කිරීම 2යි ඒ ගුණ කිරීම
9 සමානයි 5 r වර්ග 3යි ඔන්න වැඩේ ගොඩ. දැන් මොකද්ද කරන්න තියෙන්නේ? අපේ කතන්දරේ අපි තේරුම් ගත්තා, වෙන දේ තේරුම් ගත්තා. දැන් කරන්න තියෙන්නේ මෙහා ගන්න. මං කලිනුත් කිව්වා වගේ බලන්න ඒ ගණයක් නේ එක පැත්තක තනි වෙලා තියෙන්නේ. එතකොට අපි ඒ ගණයක් තනි කරගන්නකොට ඊට කලින් පේන කියන කට්ටිය කපා ගමු. මට පේනවා 3ට 3 1යි 3ට 3 9ට 3 3. එච්චරයි. මේ පැත්තේ පේනවා ඒ ගුණ කිරීම A ගුණ කිරීම 3 වරක් 2 තියෙනවා. මං ලියනවා 6යි ඒ ගණය. කොහොමද ඒ ගණයක් වුනේ? අපි දන්නවා පාදයට සමාන නම් එයාලගේ දර්ශක නීතියට අනුව එකතු වෙනවා. එතකොට මේ පාදය එකයි දර්ශක 1 2 3 ඒ 1 ධන 1 ධන 1. එතකොට අපිට පේනවා A ගේ ගණය. එහෙම තමයි මෙතෙන්ට ඒ ගණය එන්නේ. තේරුම් නැති අයට මම ලියුවේ. හරිනේ. එතකොට ඒ ගණය 3 වරක් 2 6යි සමානයි 5 ගුණ කිරීම 3 ගුණ කිරීම r ගේ ගණයක් එනවා. 3යි 5 r ගේ ගණය. 3යි 5 r ගේ ගණය. දැන් මොකද්ද කරන්න ඕන ළමයි? අපිට පේනවා 5 r ගණයක් පේන්න තියෙන ලස්සනයි. ඒ ගණය කියන එක එක පැත්තක තනි කරන්න ඕන. අපිට පේනවා ඒ ගණය තනි කරන්න මෙතන 6 අනවශ්‍යයි. මම මොකද්ද කරන්නේ? බෙදනවා 6. දෙපසම බෙදනවා 6. ඔන්න වැඩේ. එතකොට මට පේනවා 6ට 6 කපලා යනවා. මෙතන 3ට 1යි 6ට 2යි. ඒ ගණය තනි වුණා ළමයි. ඒ ගණය තනි වුණා. මෙතන ඉතුරු වෙන්නේ 5 r ගණය බෙදීම 2. මෙන්න බලන්න අන්තිම තැන. මම මොනවද හිතුවේ නෑ අර සම්බන්ධ ලියු එක විතරයි කරේ. බලන්න මෙයා නේද මෙතනම තියෙන්නේ. යෝක තමයි කරන්න තියෙන එකම දේ. ඔය ගානේ ගොඩක් ලකුණු වෙන තැන. ඒතොර මේක ඉවරයි දැන්. අපිට දැන් තියෙන්නේ මම හැමදාම කියනවා වගේ පරිමාව ආශ්‍රිත ගන්න කිරීම අවසానයි. දැන් තියෙන්නේ මෙයා හෝ වෙනත් දෙයක් දීලා ටිකන්නේ. භාවිතා කරලා ලඝු ගණක පාවිච්චි කරලා ගන්න කිරීම. ඉතින් හරිම ලේසි බලන්න. සුළු කිරීම වැඩිපුර තිබුණාද මහ ලොකුවට තිබුණේ නැහැ. දන්න කියන දත්තේ සූත්‍ර ටික ආදේශ කරලා අර වගේ රූප සටහන ඇඳගත්තා නම් ඊටාම පහසු වෙන අපිට අර බව පෙන්වීම කියන කොටස කරගන්න පුළුවන්. හරි. අපි බලමු මේ ගණනේ ඉදිරිය මොකද්ද වෙන්නේ කියලා. බලමු මොකද වෙන්නේ කියලා. අපිට කියලා තියෙනවා r ගයගේ 1.725ලු. අපි ලියාගමු. r ගේ අගය 1.725යි. ෆයි සමානයි 3.14යි. ඔය දෙක අපිට දීලා තියෙනවා. අපිට කියලා තියෙනවා ලඝු ගණක වගු භාවිතයෙන් ඒ නෙමෙයි සිම්පල් ඒ නෙමෙයි ඒකේ ගණය. ඒකේ ගණය සොයා පිරමීඩයක පතුලේ පැත්තක දිග සිම්පල් A ආසන්න සෙන්ටිමීටරයට ලබා ගන්න. අපි කරලා බලමු. හරි. මේකෙන් අපි මේක ඔප්පු කරගෙන ඉවරයි ළමයි. අපි දැන් මොකද්ද කරන්නේ? ලඝු ගණක පාර්ට් එකට එනවා. ලඝු ගණක පාර්ට් එකට එනවා. හරි. බලන්න. මොකද්ද අපිට ඔප්පු කරලා තිබුණේ? ඒ ගණය සමානයි 5 r ගණය බෙදීම 2. මේක නේද? ඔක තමයි තියෙන්නේ. එතකොට අපි දන්නවා අපිට ඒ ගණය තමයි හොයන්න කියලා කිව්වේ. එතකොට මේ පැත්තේ 5ට ආදේශ කරගන්න. යාලා දීලා තියෙන දේවල් ඉස්සෙල්ලා ආදේශ කරගෙන ඉන්න. 3.14 ගුණ කිරීම r කීයද ළමයි? 1.725. 1.725 ගණය බෙදීම 2. ඔන්න වැඩි. දැන් මොකද්ද කරන්නේ? මම දෙපසටම ලඝු භාවිතා කරනවා. මොකද්ද? දෙපසටම 10 පාදයට ලඝු ගැනීම.
බලන්න වෙන්නේ මොකක්ද කියලා. මම දෙපස්සටම ගන්නවා ලඝු ඒකේ ඝනය සමානයි ලඝු 3.14 ගුණ කිරීම 1.725යි ඝනය බෙදීම 2 නේද? අපි දන්නවා ළමයි මම කලින් වීඩියෝ එකේ කිව්වා වගේම ගුණිතයක් ලඝු ගුණිතයක් තියෙනකොට අපිට පුළුවන් නීතියට අනුව ලඝු එකතුවක් ලියන්න. 3.14 ධන ලඝු 1.725 ඝනය අඩු කිරීම ලඝු 2 හදිලිස් අපිට තවදුරටත් ලඝු ලඝු ඒකේ ඝනය ලඝු 3 නෙවෙයි ඒකේ ඝනය ලඝු ඒකේ ඝනය සමානයි 3.14 අපි මේ පේලියටම එකපාර බලමුකෝ 3.14 ධන අපි දන්නවා මේ බලය දර්ශකය මෙතෙන්ට එනවා ගුණ වෙනවා 3 ගුණ කිරීම ලඝු 1.725 ඍණ ලඝු 2 මොන වැඩි දැන් අපි ලඝු ගණකය බලමු මේ කට්ටියගේ ලඝු ගණකය අපි බලලා ඉමු ඔයාලත් බලන්න ගාන නවත්තලා හරි කොහොම හරි බලන්න හරි ළමයි බලමු ලඝු ඒකේ ඝනය ලඝු සිම්පල් ඒකේ ඝනය සමානයි 3.14 පූර්ණාංශයේ 1යි ඉලක්කම් තියෙන නිසා මම ලියනවා 0.4 31 4 49යි 69 උත්තරයි 9යි 6යි 9 ධන 3 වාරයක් මෙතන තියෙන්නේ 1යි ඉලක්කම් එහෙනම් මෙතනත් 0.0 කියලා දාගෙන 17 2 5 බලමු 17 2 කීයද 23.55 23.55ට 5ක් එකතු කරන්න ඕන 12ක් 23.55ට 12ක් එකතු කරන්න ඕන 23.55ට 12ක් එකතු කරන්න 5යි 2යි 7යි 5යි 1යි 6යි 3යි 2යි 23.67 ඍණ 2යි කියන්නේ මෙතන තියෙන්නේ පූර්ණාංශයේ 1යිනේ. ඒ කියන්නේ 0.2. දෙකේ බිඳුව. ඒ කියන්නේ 20 බිඳුව අපි බලන්න ඕන. 3යි බිඳුවයි 1යි බිඳුව. ඔන්න ලඝු බැලුවා. ලඝු බලලා ඉවරයි. ලඝු බලලා ඉවරටම ඉවරයි. දැන් තියෙන්නේ ළමයි ලඝු ඉවරයි. දැන් තියෙන්නේ සුළු කරන්න. අපි සුළු කරමු. මෙතන ගුණ කරගෙන ඉමු. ලඝු ඒකේ ඝනය සමානයි 0.4යි 9යි 6යි 9 ධන 3 වරක් 7 21කින් 1 දෙකක් ඉතුරුයි 3 වරක් 6 18යි 2යි 20න් බිඳුව ආයෙමත් දෙකක් ඉතුරුයි 3 වරක් 3 9යි මේ දෙකයි 11න් 1 එකක් ඉතුරුයි 3 වරක් 2 6යි මේකයි 7යි ගුණ කිරීම බිඳුව බිඳුවයි ඔන්න වැඩි වැඩේ මෙතන ඍණ 0.30 බිඳුවේ 1 බිඳුව අපි බලමු මේ ටික සුළු කරගමු 0.49669 එකතු කිරිල්ලක් තියෙනවා 4යි 9යි 6යි 9 0.71යි 0.1 7යි 1යි 0.1 9යි 1යි 10යි බිඳුව එකක් ඉතුරුයි එහෙනම් 7යි 9යි 1යි 10යි බිඳුව එකක් ඉතුරුයි 7යි 4යි 11යි 1යි 12න් 2 එකක් ඉතුරුයි 1.2යි බිඳුවයි 7යි බිඳුව ලඝු ඒකේ ඝනය සමානයි මෙතන 1. මේ දෙක එකතු කරලා ළමයි මම 1.2යි බිඳුවයි 7යි බිඳුව. එතකොට මෙතන අඩු කිරීමක් තියෙනවා 0.3යි බිඳුවයි 1යි බිඳුව ඍණ. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 7න් එකක් 6යි බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 2කින් 3ක් බෑ 12න් 3ක් 9යි. 2කින් 3ක් බෑ 12න් 3ක් 9යි. මෙතන දැන් තියෙන බිඳුව.
තොට උත්තරේ මෙතන සුළු වෙලා එනවා 0.9.6.0 න වැඩේ. දැන් තියෙන්නේ ළමයි මට පේනවනේ මාර වැඩක්. මෙතන අපිට මුලින් කියලා තියෙන්නේ ඒගේ ඝනය හොයන්න කියලා. මොකද්ද කියලා තියෙන්නේ ගාන බලන්න ළමයි. අපිට ගාන කියලා තියෙන්නේ මොකද්ද ගාන කියලා තියෙන්නේ? ලඝු ගණක බහු භාවිතයෙන් ඒ ඝනයෙහි ඝනය. ඒ ඝනයෙහි අගය. ඒ ඝනෙහි අගයනේ අහන්නේ. එතකොට මෙයා මේ තුන ඉස්සරහට ගේන්න ඕනේ. අපි ඒ ඝනය තමයි අහන්නේ. එතකොට ඒ ඝනයේ උත්තරේ ගන්න නම් මේ පැත්තට ඇන්ටිලොග් දාන්න ඕන. මං හිතනවා මේ සිද්ධාන්ත කරුණු ඉගෙනගෙන ඇති කියලා. ඒක නිසා තමයි මම ඉදිරියට යන්නේ. මම මොකද්ද මේ ගණන වෙන රටාව කියන තමයි මගේ මූලික අරමුණ වෙන්නේ. මේ දැනුම් ඉගෙනගෙන ඇති කියලා මං හිතනවා. 0.9.6.0 එහෙම ඉගෙන ගත්තු නැති කෙනෙක් ඉන්නවා නම් ඉගෙන ගන්න අවුල් ගිහිල්ලා තියෙනවා නම් පාඩම් ටික ඔයාලට පුළුවන් අපේ රිවිෂන් එකත් එකතු වෙන සෙනසුරාදා සැටර්ඩේ තියෙනවා රෑ 7 ඉඳන් 9 වෙනකම්. ඔයාලට අවශ්‍ය දේවල් ඔක්කොම එකෙන් මම කවර් කරනවා. විභාගයට අවශ්‍ය පරිමයක් කරලා දෙනවා එතනින්. මම හිතනවා ඒවා ඉගෙනගෙන ඇති නිසා දැන් මේ වීඩියෝ එකට අපිට අදාළ වෙන්නේ නැහැ නේ ටික. මොන ටිකද මං කිව්වේ මේවා ඉගෙනගෙන ඇති කියලා හිතලා තමයි මං කරන්නේ. එතකොට මට මේකේ ඒ ගණෙහි අගය හොයන්න ඇන්ටිලොග් 0.9.6.0 තියෙන තැන බලන්න ඕන. අපි බලමු කොතනද තියෙන්නේ කියලා. බලන්න 9.6 තියෙන්නේ ළමයි 9.6 තියෙනවා. කීයද? 86 තියෙනවා. 86 9.6 නේද තියෙන්නේ? සෝරි 86 නෙමෙයි 85 9.6 තව කීයකටද? දෙකක් අඩුයි. දෙකක් තියෙන්නේ ළමයි 3. ඔන්න මම ඇන්ටිලොග් බැලුවා. මෙතන බිඳුව තියෙන නිසා මෙතන ඉඳලා එකක් පන්න මෙතෙන්ට එනවා. ඒ කියන්නේ 8.05 ඕන ඕක තමයි උත්තරේ වෙන්නේ. ඒ ගණේ උත්තරේ තමයි මේ ආවේ අපිට. එතකොට අපිට ඕන ඕක නෙමෙයි හැබැයි. අපිට යාලා කියලා තියෙනවා ආසන්න සෙන්ටිමීටරයට ලබා ගන්න. එතකොට මේ තියෙන ආසන්න සෙන්ටිමීටරයට නෙමෙයි. ආසන්න සෙන්ටිමීටර කියන්නේ අපිට නොකිය කියන්නේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට. එතකොට අපිට පේනවා පූර්ණ සංඛ්‍යාවට බලනවා නම් ඒ ගණේ කීය දෙන්නේ? ඒ ගණේ සමානයි 8යි. ඒ ගණේ සමානයි 8 සෙන්ටිමීටර. ඔන්න උත්තරේ. ඒ ගණේ 8 සෙන්ටිමීටර කියලා අපිට එනවා. ඉතින් බලන්න ලඝු ගණක බලන්න දන්නව නම් ලඝු ගණක නීතිය ඔප්පු කරගන්න දන්නව නම් හරිම ලේසි. ලඝු බල ඉන්න තියෙන්නේ මේ ගණනේ බලන්න. ගණන දිග වුණාට ගණනේ කරන්න හැමදාම තියෙන එකම රටාවකට. ඒකට ඒක අඳුර ගන්න කෙනාට මේ ගණන හදන්න හරිම ලේසි. හරි. හරි එතකොට මෙතන ඒ ගණේ කියලා අපිට දීලා තියෙනවා. අපිට ගාණ කියලා තියෙනවා. ඒ ගණයෙහි අගය සොයා පිරමීඩ් එක පතුලේ පැත්තක තික සිම්පල් A. ඒ ගණය නෙමෙයි දැන් අපිට ඕන සිම්පල් A. අපිට තියෙනවා ඒ ගණය 8යි නම් අපිට පුළුවන් ඕනනම් මෙහෙමත් ඔක විසඳන්න. ඒ ගණය සමානයි 8 කියන්නේ 2 ගණය. එතකොට පාද සමාන වෙලා තියෙනවා නම් අපිට කියන්න පුළුවන් දර්ශක සමාන වෙලා තියෙනවා නම් පාදයන් සමාන වෙනවා. ඒ අනුව උත්තරේ 2යි සෙන්ටිමීටර්. ඔය හෙව්වේ මොකද්ද? පිරමීඩ් එක පතුලේ අර පතුල තිබුණේ. පතුලේ පැත්තක දිග ඔය එච්චරයි. වැඩේ ක්ලෝස්. ඔන්න හෙව්වා.
ඒ සමානයි 2 සෙන්ටිමීටර්. අපිට ගණනේ අන්තිමටත් පොඩි කෑල්ලක් තියෙනවා. මේ ගණ ටිකක් දික් කරලා තියෙනවා. අර වෙනදා එවපු රටාවෙන් පොඩ්ඩක් බැහැර වෙලා තවත් පොඩි කොටසක් එක් කරලා තියෙන පාටයි. අපි බලමු මොකක්ද කියලා තියෙන කියලා. බලමු. බලන්න. පැත්තක දිග සිම්පල් A වෙන සමචතුරස්‍රාකාර හරස් කඩක් සහිත. පුතා පැත්තක දිග සිම්පල් A වෙන සමචතුරස්‍රාකාර හරස් කඩක් සහිත උස 2 A වෙන ඝන කාභයකින්. ඝන කාභය. මෙන්න ඝන කාභය අපි දන්නවා. ඝන කාභය අපි දන්නවා. මේ තියෙන ඝන කාභයක්. ඔන්න ඝන කාභය. මේකේ වෙනස මොකද්ද? මේ පැත්තක දිග. මේ පැත්තක දිග කීයද? සිම්පල් A. ඒ කියන්නේ ඝන කාභය අපි දැකලා තියෙනවනේ ඝන කාභය. මේ උස්සලා තියෙන එකක් කියලා හිතනවා. මේකේ පැත්තක දිග සමචතුරස්‍රයක් වගේ. ඒතකොට පැත්තකදී සිම්පල් A නම් මේවත් ඒ දිගවලම තමයි. අපිට ඒකෙම කියලා තියෙනවා උස 2යි හැම වෙලේම ළමයි දාගන්න පොඩි චිත්‍රයක්. පොඩි රූප සටහනක්. හරි ලේසි. මෙන්න මේ වගේ එහෙකින් අර වගේ මෙන්න මේ වගේ පිරමීඩයක්. මුලින් කිව්ව පිරමීඩයක් පැත්තක දිග කීයද? මේකේ පැත්තක දිගත් A. පැත්තක දිග A. අපිට කියලා තියෙනවා ඉහත මිනුම් සහිත කුඩා පිරමීඩයක්. එතකොට මේ මිනුම් තියෙන මේ උස කීයද අපිට ආවේ? උස කීයද? 2යි. මට හිත මතකයි ඔව් 2යි. දැන් අපිට ගණනේ අපි ඔක්කොම හොයලා ඉවරයි ළමයි. මේ ගන්නේ මොකද්ද මෙතනින් පස්සේ මොකද්ද මේ දීලා තියෙන්නේ? මේ දීලා තියෙන්නේ අපිට අර සම්බන්ධතා දීලා සිම්පල් A කියන අගේ හෙව්වා. ඊට පස්සේ යාලා තවත් කතාවක් කියනවා. මොකද්ද කියන්නේ? දැන් අපි දන්නවා සිම්පල් A හි අගේ. අපිට වරහන් ඇතුළේ දීලා තියෙනවා සිම්පල් A සඳහා ඉහත මිනුම් භාවිතා කරන්න කියලා. එතකොට අපි දැනගන්න ඕන A කියන්නේ 2 සෙන්ටිමීටර්. හරිද? එතකොට එයාලා කියනවා මේ වගේ කුට්ටියකින් මෙයාව කපලා අයින් කරනවා. එතකොට මේක ඉතුරු වෙන ලෝහ පරිමාව අහන්න. අපි බලමු මෙයාගේ පරිමාව. ඝන කාභයේ පරිමාව සමානයි ඝන කාභය කියන්නේ දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උසනේ. එතකොට මේකේ දිග සිම්පල් A. පළල ඒත් සිම්පල් A. උස 2යි. එතකොට අපිට එනවා 2යි A ගේ 1 2 3 2යි A ගේ ගාන. මෙන්න මේ ඝන කාභයේ පරිමාව. අපි දැන් හොයාගත්තා කාගේද මේ අපේ කවුද? පිරමීඩේ. පිරමීඩේ පරිමාව. පිරමීඩයේ පරිමාව 3 1යි AH. 3 1යි AH. සූත්‍ර කොහෙන්ද අයියේ? සූත්‍රය ආවේ ඉතින් මේ අපිට දීලා තියෙනවනේ. බලන්න යන්න ඕනේ නැහැ. හා 3 1යි A කියන්නේ කීයද? සිම්පල් A. ගුණ කිරීම A. පතුලේ වර්ගඵලයනේ කැපිටල් A කියලා දීලා තියෙන්නේ. ගුණ කිරීම H අපි දන්නවා 2යි A. අපි සුළු කරලා ගත්තම එනවා 2යි A ඝනය බෙදීම 3. මෙන්න මේ පරිමාවෙන් මෙන්න මේ පරිමාව අඩු කරලා බැලුවම අපේ උත්තරේ එනවනේ. මොකක්ද කියන්නේ? ඝන කාභයේ මේ ලිය කුට්ටියෙන් මේකක් කපලා ගන්න ඕනේ. ඒකට ඉතුරු වෙන ගාන අහන්න. එතකොට ළමයි අපි මොකද්ද කරන්නේ? ඉතිරි ලෝහ පරිමාව. ඉතිරි පරිමාව සමානයි 2යි A ඝනයෙන් අඩු කරනවා 2යි A ඝනය බෙදීම 3. ඔන්න වැඩේ. මෙතනින් පස්සේ තියෙන්නේ ඉතින් මේක උත්තරේ සුළු කරලා Aට අගේ අපි දන්නා කීයද? අපි දන්නවා A ගේ අගේ කීයද? A සමානයි 2යි. එහෙනම් මෙතෙන්ට A ගේ අගේ දාන්න තියෙනවා. අපි බලමු. 3 වරක් 2 6යි. මෙතන 1 තියෙන්නේ. එතකොට අපි පොදු හරයක් ගන්න 3ෙන් ගුණ කරන්න ඕන. මෙතනත් 3ෙන් ගුණ කරන්න ඕන. 3 වරක් 2 6යි A ඝනය. 6යි A ඝනය
බෙදීම 3 ඍණ මෙතන 3 පොදු හරයට ඇවිල්ලා තියෙන්නේ පොදු හරයට අවශ්‍ය කෙනා ඉන්න 2a ඝනය බෙදීම 3 උත්තරේ එනවා 6න් 2ක් 4යි a ඝනය බෙදීම 3 ඔන්න වැඩේ දැන් ඉතින් හරිම ලේසි අපිට හොයන්න පුළුවන් ඉතිරි පරිමාව කීයද? ඉතිරි පරිමාව 4යි a ඝනය 4යි a ඝනය බෙදීම 3 4 ගුණ කිරීම ළමයි a කීයද? හොයාගත්ත ගානේ මුලින් කැලෙන් හොයාගත්තා 2a ඝනය බෙදීම 3 අපි දන්නවා 4 ගුණ කිරීම 1 ඝනය 8යි බෙදීම 3 උත්තරේ සුළු කරගන්න ළමයි 8 වරක් 4 24යි 24 බෙදනවා 3ෙන් 24 බෙදනවා 3ෙන් සීරියස්ලි 8 වරක් 4 24යි නෙමෙයි 32යි ළමයි මටත් 32ට 3 ඒව නැහැ සෝරි 3ට 3 ඒව 1යි 1 වරක් 3 3යි බිංදුවක් ඉතුරුයි මෙතන 2 ගන්නවා 2ට 3 ඒව බිංදුවයි බිංදුව වරක් 3 බිංදුවයි දෙකෙන් බෙදුවා මෙතන දශම තියුවා 20ට 3 ඒවා 6යි 6 වරක් 3 18යි ආයෙම මෙතෙන්ට 20 එන්නේ 6 6 6 කියලා දිගටම බෙදෙන්න දෝ යනවා අපිට පුළුවන් ලියන්න 10.6යි 7යි ඝන සෙන්ටිමීටර්. ඇයි ඝන සෙන්ටිමීටර් කියන්නේ පරිමාවක් නේ ඉතින් හෙව්. ඉතින් ඒ ඝන ටිකක් අමාරුයි. ටිකක් දිගට තියෙන නිසා තමයි මම තෝරගත්තේ මේක හදන්න ඕන කියලා. ඔයාලට තේරෙන්නේ නැති මුල් කොටසේ අර පරිමාණ සමාන කරන එක. ඔයාලට බැරි වුණ කෙනෙක් try කරලා බලන්න. ඇත්තටම එක අපි අර රූපය ඇඳගත්තම සුළු කරගත්තම සූත්‍ර ටික දාගත්තම ඉති දෙයක් නෑ. ඊට පස්සේ ලඝු ගණක තියෙනවා. ඊට පස්සේ මේ අවුරුද්ද දීලා තියෙනවා ටිකක් හිතන්න. ඉතින් මේ විදිහට තමයි එන්නේ. තවත් ගණන් දෙකක් වගේ මම පරිමාව හා ලඝු ගණක ආශ්‍රයෙන් හදන්න බලාපොරොත්තු වෙනවා. මම තවත් වීඩියෝ එකකින් හමු වෙමු. අයිබෝන්.